Hey guys, good morning. අද මම යන්නේ කොහෙද? පොඩ්ඩක් guess කරන්න බලන්න. මේ වෙනකොටත් ඔයා දන්නවා ඇති මම කොහෙද යන්නේ කියලා. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ ස්ටේෂන් එකට. ගම්පල්ලි ස්ටේෂන් එකට තමයි අපි හැමෝම එකතු වුනේ. ඉතින් මම ගියපු වෙලේ ඉඳන් වීඩියෝ කරන්න ගත්තා. ඔන්න අපි දැන් යන්න හදන්නේ ට්‍රේන් එකට නගින්න. අපේ ට්‍රේන් එක ආවා. ඉතින් අපි පොඩි chat එකක් දාගෙන යන ගමන් ඉන්නේ මගේ හරිම මේ කාර් එක වේට් එක දාගෙන තමයි මම යන්නේ. ඉතින් මොනවා හරි කෑවොත් මගේ වේට් එක වැඩි වෙනවා. මට හැබැයි තව දවසක් තියෙනවා අඩු කරගන්න. ඊට ගිහිල්ලා දවසක් තියෙනවා. පොඩි සෑන්ඩ්විච් එකක් හම්බෙනවා. ඔන්න ආවම. ඒක ඉතින් බලන්න ඉතින් කෑමක් හම්බුනා නම් දෙන්නේ කනවා. ඊට පස්සේ මට මේ නිසා ඔන්න ඔහොම ගිහිල්ලා අපි ආවා කොළඹ කොටුවේ රේල්වේ ස්ටේෂන් එකට. මේ තියෙන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එක. ඉතින් වොයිස් එකක් මෙතන යාට රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මම වොයිස් ඕවර් එකක් දාන්නම් ඔයාලට. මේ වෙලාවේ තමයි අපි ඇවිල්ලා දැන් අපි හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. ස්ටේෂන් එකේ තමයි තාම ඉන්නේ. මේ දැන් මේ වෙලාවේ නම් මම ගොඩාක් ලැජ්ජ වුණ වෙලාවක් තමයි මේ වෙලාව. ඔය ඔතන තියෙන කුටියේ ඉඳන් ඉන්නකොට හැමෝගෙම කකුල් බිම ගෑවෙද්දි මගේ කකුල් දෙක විතරක් උඩ තිබ්බේ. එන්නේ මේ වෙලාවේ මෙයාලා මට විහිළු කරනවානේ. දැන් අපි හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. චූටි chat එකක් දාගෙන හිටියා. දැන් අපේ රූම් එකට යන ගමන් ඉන්නේ. මේක තමයි අපේ රූම් එක. මේකේ ඇඳවල් 6ක් හරි 7ක් හරි තිබුණා. තාම කට්ටිය බඩු ලෑස්ති කරගන්නවා. බැල්කනි එකේ ඉඳන් බලනකොට මේ වගේ ඒරියා එකක් තමයි පේන්නේ. night time මම දැන් කාලා හැම රූම් එකට ආවා. මම ගන්නේ තමයි තාම පල්ලෙහා. යාර කනවා. මම ගොඩක් කෑවේ නෑ මේ. කන්න දෙන්න හිතුවේ. කන්න ටික හැමෝටම ඒක නිසා මමත් ගියා. ඊපස්සේ ඒක කෑම එකක් විලාගෙන කෑවා මේ වේටර් දෙන්නා මේ ටික. හරිම මහන්සි. මහන්සි කියන්නේ අද ඊට මේ වෙලා හිටියා. ඊට දුවන් පොඩි ග්‍රෑම් 500ක් අතේ දෙන්න 200ක් හරි බීමන. දැන් ග්‍රෑම් 500ක් ඇත්ති ඊට දුවලා ගන්නවා. Hai. දැන් මේ ඉන්දියාවේ ලයිව් කරනවා. ඉන්දියාවේ නැද්ද? ඒතරම් රොස්මි උඩ හිට් එක වැඩි යනවා. හිට් එක වැඩි වෙලා good morning. දැන් අපි යන්න හදන්නේ වේට් දෙන්න. අද 5 තියෙනවා 10 ළමයිට. එතකොට රූම් එකෙන් එළියට ආවත් හරි තවත් යාළුවෙක් හම්බුණා. ඔන්න ඉතින් අපි පල්ලෙහාට යනවා. අපි බඩු ලෑස්ති කරගෙන තමයි යන්නේ. මේ තියෙන අපේ බැල්කනි එකට පේන ඒරියා එක තමයි මේ තියෙන්නේ. පල්ලෙහා සිටින් ඒරියා එක තමයි අපිට උඩට බැල්කනි එකට පේන්නේ. මේ ඉන්නේ අපේ ළමයි. දැන් අපි යනවා ස්ටේඩියම් එකට ගිහිල්ලා නේ අපි හගද කරන්නේ මගේ වේට් බස් ගන්න ඕනේ ග්‍රෑම් 500ක් විතර. ඊට පස්සේ වේට් එක දීලා හෙට තමයි ෆයිට්. Hey guys, ඔන්න ඉතින් අනිත් දවසේ තමයි මේ උදේම අපි ලෑස්ති වෙන්නේ ෆයිට් එකට යන දවසනේ. හරිද? ඉතින් අපි ගාටස් දාලා කොණ්ඩේ බඳිනවා. මොකද කොණ්ඩේ ඇවිස්සලා අපේ කොණ්ඩේ විනාශ වෙනවනේ. ඉතින් ඒක නිසා ඉතින් ගාටස් දානකොටත් කොණ්ඩේ සමහර වෙලාවට කැඩෙනවා. ඒ වුණාට මේ ගාටස් දැම්මහම හරි පිළිවෙලයි නේද?
කැපකිරීම් වල මහන්සියේ ප්‍රතිඵලයක් ලබා ගන්න තැන තමයි මෙතන. ඉතින් සර්ටිෆිකේට් මෙඩල් එකක් ගන්න මෙතන ඉන්න හැමෝම බලාගෙන ඉන්න. ලස්සන දවස් ටිකක් වටින දවස් ටිකක් ගෙවලා අපි මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මේ දවස් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මේ අත්දැකීම් නැති අයට බලන්න. ඉතින් වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. සමහර විට ඔයත් මේ vlog එකේ ඇති. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න හරියට